හලෝ ගයිස් කොහොමද ඉතින් ශිරාන් බ්ලොග්ස් කියන YouTube චැනල් එකට ඔයගොල්ලන්ව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මුලින්ම කියන්නම් අදනම් ඔයගොල්ලන් මේ වීඩියෝ එක බලන්නේ තව ගොඩක් වීඩියෝස් තියෙනවා මගේ channel එක subscribe කරලා notifications දාලා තියාගන්න. ඉදිරියේදී තවත් වීඩියෝස් ගොඩක් තියෙනවා. හරි. ඉතින් අද මම කතා කරන්න යන්නේ මේ ඔමාන් වල ගෙවල් පිළිබඳව පොඩි දේවල්. ඉතින් ඉස්සල්ලාම මම මගේ ගෙදර ටුවර් එකක් ඔයගලන්ට පෙන්නනවා. ෆැමිලි එකක් විදියට අපි ෆැමිලි එකේ 3 දෙනෙක් ඉන්නවා. මේ ගෙදර අපි අරන් තියෙන්නේ කීයද, ඒ වගේ ඒ ගෙදර සම්බන්ධ ගෙදර තියෙන පහසුකම් ඒවා ගත්තේ කොහොමද, ඒ දේවල් ගැන මම කතා කරන්න යනවා. එහෙනම් අපි යමු ඉස්සල්ලාම අපේ ගෙදර ටුවර් එකට. ඉතින් මෙහි ගයක් හොයාගන්න එක ෆැමිලි එකකට පොඩ්ඩක් අමාරු දෙයක්. ඒ කියන්නේ බජට් එකකට ගයක් හොයාගන්න. ඉතින් අපි ඉන්න මේ ගෙදර අපිට රියාල් 120ක් වුණා. ඉතින් 120ක් කියන්නේ සාමාන්‍යයෙන් ලංකාවත් එක බලද්දී නම් ලොකු ගාණක්. ඉතින් ඒ වගේ රෙන්ට් එකකට අපි සාමාන්‍යයෙන් යන්නේ නැහැ ලංකාවට කන්වර්ට් කරාම. නමුත් මෙහි ඒක අඩු ගාණක්. පොඩි ගාණක්. මොකද 200 රියාල් 250 260 300 400 ඔහොම එක ගණන් වලට මේ ගෙවල් තියෙනවා. ඒවල ගොඩක් ලක්ෂණ තියෙනවා. ඉතින් අපේ ගෙදර ඇවිල්ලා 1 BHK ගියා. ඉතින් ඒ කියන්නේ 1 bedroom තමයි තියෙන්නේ. එතකොට ඕගලන්ට මම පෙන්නපු විදිහට හැමදේම අපි මේ ගෙදර ගද්දි කිසිම බඩු මුට්ටුවක් නැහැ. ඒවා අපි වෙනම ගන්න ඕනේ. බඩු මුට්ටු එක හම් වෙන ගෙවල් තියෙනවා. ඒවා ගොඩක් ගණන්. නමුත් මේ ගෙදර අපිට තිබ්බ වාසියක් තමයි AC තිබ්බා, ඒ වගේම ෆෑන් තිබ්බා. ඒතකොට සමහර ගෙවල් වල AC නෑ, ෆෑන් නෑ, ඒවත් ඒවා ඕගොල්ලෝ වෙනම ගන්න ඕනේ. ඉතින් ඊට අමතරව මම අර කිව්ව 120 රෙන්ට් එක විතරයි. ඊට අමතරව අපිට තිබෙනවා ඉන්ටර්නෙට් බිල් එක. ඒ වගේම අපිට තියෙනවා තව කරන්ට් බිල් එක, ඒ වගේම වතුර බිල් එක. ඉතින් ඒ ඔක්කොම එනකොට සාමාන්‍යයෙන් 150ක් 160ක් විතර එනවා. ඉතින් එහෙම තමයි මෙහි සර්වයිව් වෙන්න අපි ගෙදරක සාමාන්‍ය ගෙදරක ජීවත් වෙනවා නම් අපි ගන්න ඕනේ. එතකොට මේ ගෙදර විශේෂයෙන් අපිට මේ වාදි කබීර් කියන ඒරියා එකේ සෙන්ටර් පොයින්ට් එක තියෙනවා. ඒ වගේ ඒවල තියෙන වාසි මොනවද කියලා මම කියන්නම්. ඒකෙන් වාසිය තමයි අපිට ලුලු එක සහ හයිපර් මාකට්ස් ගොඩක් නෙස්ටෝ ඒ වගේ ගොඩාක් හයිපර් මාකට්ස් අපිට ගොඩක්ම කිලෝමීටර් 1ක් 2ක් අතරතුර දුරක ලැබෙනවා. ඉතින් ඒක ගොඩක් ලේසි බඩු මුට්ටු ගන්න. අපි මොකද අපි ස්ටාර්ට්අප් එකක් මේ රටට ඇවිල්ලා අපි තම වාහනයක් අරන්. ඒක වාහනයක් ගන්නකම් අපි හෙට මෙහෙට යන්න ඕනේ. ඉතින් ඒ වගේ දේවල් වලදී අපි ඒ පාසුකම් බලන්න. ඒ වගේම බස් එකට පයින් යන්න මීටර් 500ක් වගේ දුරයි බස් හෝල්ඩ් එකට පයින් යන්න. ඒ කියන්නේ රූබී පැත්තට ඒ පැත්තට යනවා. එතකොට ඒ වගේම මෙඩිකල් ෂොප්ස් ගොඩක් තියෙනවා. ඒ වගේම මෙඩිකල් සෙන්ටර්ස් හාලා කියලා මෙඩිකල් සෙන්ටර් එකක් අපි ගොඩක්ම ළඟ. ඒ වගේම ස්කූල්ස් තියෙනවා කීපයක්ම. ශ්‍රී ලංකන් ස්කූල් එක, ඉන්දියන් ස්කූල් එක, පාකිස්තාන් ස්කූල් එක හැමදේම අවට තියෙනවා. ඊට අමතරව අපිට ඇවිදින්න කරන්න, එක්සර්සයිස් කරන්න, ළමයිට සෙල්ලම් කරන්න පාක් දෙකක් තියෙනවා. ඒ වගේම ජොගින් ට්‍රැක්ස් තියෙනවා. ඉතින් හැමදේම මේ අවට තියෙනවා. ඉතින් ගොඩාක් හැම දෙයකම පහසු වෙන ඒරියා එකක් මේක. ඉතින් මේ වගේ ඒරියා එකක 120ක වගේ ගානකට, රියාල් 120ක වගේ ගානකට ගයක් ගන්න එක පොඩ්ඩක් අමාරුයි. ඉතින් ඔයගොල්ලෝ සෑහෙන හෙව්වොත් ඔයගලන්ට පුළුවන්. ඉතින් දැන් උනත් මේ කාලේ මම මේ වීඩියෝ එක කරන කාලේ රියාල් 160 150 වගේ ෆැමිලි එකකට ඉන්න ගෙවල් තියෙනවා. ඉතින් නමුත් මම මේ යාළුවෙක් ළඟදී එයා ගෙවල් හොයනවා. ඉතින් මම දැනගත්ත ළඟදී බෙඩ් ස්පේස් එකක් නැත්නම් පොඩි රූම් ස්පේස් එකක් රියාල් 90 80 60 වගේ යනවා කියලා කිව්වා. ඉතින් ගොඩක් අය මේ බැචලර්ස් නම්, ඒ කියන්නේ තනියෙන් ඇවිල්ලා වැඩ කරනවා නම් ඒගොල්ලන් කරන්නේ එක ගෙයක් ගන්නවා රියාල් 100ට වගේ. ඒගොල්ලන් ෂෙයා කරගන්න. ඒ කියන්නේ රූම්ස් දෙකක් හෝ එකක් හෝ තියෙන එකක් අරගෙන ඒගොල්ලන් ෂෙයා කරගෙන උයලා එතකොට හැමදේම ෂෙයා වෙනවා. ලයිට් බිල්, කරන්ට් බිල්, ලයිට් බිල්, වෝටර් බිල්. එතකොට ඒගොල්ලන්ට උයන්න තියෙන බඩු ගන්න ප්‍රමාණය, රෙන්ට් එක හැමදේම බෙදෙනවා. එතකොට ඒක ලාභයි. ඒවා බැචලර් කෙනෙක් නම් අන්න ඒ වගේ ඔප්ෂන් එකකට යන්න.
ඒ වගේම ගොඩක්ම මේ ගොඩක් අය කරන්නේ ජොබ්ස් තියෙන තැන. දැන් අපි හිතමු රුවි වල එයාට ජොබ් එක තියෙනවා නම් එයා වෙන පැත්තක සීබ් වල හරි නැත්නම් දුර පළාතක කෙනෙක් නම් එයා ඇවිල්ලා රූම් එකක් රෙන්ට් කරගන්නවා ඒලා. ඉතින් ඒක තමයි ගොඩක් අය කරන්නේ. ට්‍රැවල් කරනවා අඩුයි. මොකද ට්‍රැවලින් වලට ලොකු කොස්ට් එකක් යනවා. ඉතින් ගෙවල් සම්බන්ධව ඒවා තමයි මට කියන්න තියෙන්නේ. අනිත් එක අපි මේ ගෙදර අරන් තියෙන්නේ කීමනි එකක් අර වගේ ලංකාවේ වගේ ඒ දේවල් නැහැ. අපි කරන්නේ රෙන්ට් එක දුන්නා දීලා ඒ මාසේ පදිංචි වෙනවා. එතකොට අපි මේ ගෙදරින් යනවා නම් එයාට මාස 3කට කලින් අනිවාර්යෙන් කියන්න. එයා වෙන කෙනෙක් හොයාගන්න ඕනේ. එතකොට තමයි එයා අපිට අපි පොඩි ඩිපොසිට් එකක් හරි තියනවා නම් ඒක අපිට රිටර්න් කරන්න. ඉතින් ඒ වගේ තමයි මේ ගෙදර සම්බන්ධව මට ඔයගලන්ට කියන්න තියෙන ඩීටේල්ස්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක යූස්ෆුල් වෙන්නේ නැති කියලා. ඉතින් මේකේ මොන හරි මට අමතක වෙලා තියෙනවා නම් මම කමෙන්ට් එකේ දාන්නම්. මම හිතනවා හැමදේම මම කවර් කරා කියලා. ඉතින් අලුතින් එන කෙනෙක්ට මේ රටට ෆැමිලි එකක් පිටින් එන කෙනෙක්ට මේ වීඩියෝ එක මේ ගේ සම්බන්ධව මම හදපු වීඩියෝ එක ඇත්තටම වටී කියලා මම හිතනවා. ඉතින් සැහැඬ හොඳ පළාතක් ජීවත් වෙන්න කිසිම ප්‍රශ්නයක් ගැටලුවක් නැති පළාතක්. කුරුල්ලෙන් කරදරයක් නැහැ. වෙන ජාතික අයගෙන් කරදරයක් නැහැ. ගොඩක් අල්ලපු රටේ අය අපිත් එක්ක ඉන්නවා මේ ඇපාර්ට්මන්ට් එකේ. එතකොට ලංකාවේ ෆැමිලි එකක් ඉන්නවා. තව එතකොට ලංකාවේ ගොඩක් අය මේ හරිය මේ වාදිකා බීරුවි කියන හරිය ගොඩක් ලංකාවේ අය ඉන්නවා. ඉතින් ඕගොල්ලන්ට කිසිම කරදරයක් නැතුව ෆැමිලි එකක් විදියට ඇවිල්ලා ජීවත් වෙන්න පුළුවන් පැත්තක්. එහෙනම් වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ඔයගලන්ට අහන්න දේවල් තියෙනවා නම් කමෙන්ට් කරන්න. සමහර වෙලට මම රිප්ලයි කරන්න පරක්කු වෙයි. ඒක ගැන තරහ වෙන්න එපා. අනිවාර්යෙන් රිප්ලයි කරනවා. ඒ වගේම මේ channel එක subscribe කරලා share කරන්න කට්ටිය අතර. එහෙනම් තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් මං ගියා සුබ දවසක්.